ගන්න තීරණය වැරදි වුණොත් ජීවිතේම අපායක් වෙන්න පුළුවන්. එහෙමයි. පුදුමාකාර විදියට පසුතැවෙන්න වෙන්න පුළුවන්. අපි ඒ ගැන කවියකින්ම අහමු. අහන්න ආසයි. මල්ලුනත් පරවෙලා ගියත් සැන්දෑ කලට යළිත් එය පිපෙනවා තිබුණාට වැඩි හැඩට ජීවිතෙත් ඒ වගේ වැටුණු තැන් වල අපට හැකිවේවි නැගිටින්න දිරිය ලැබූ නම හිතට. දිරිය ලැබුණම හිතට ඕනේ කෙනෙක් නැගිටින්න පුළුවන්. නැගිටින්න. දිරිය ඕනෙමයි. ධෛර්යය ඕනෙමයි. අනිවාර්යයෙන්. ධෛර්යය ප්‍රගුණ කරන්න ඕනේ. ඒක ඉවසීම අනිවාර්යෙන් ප්‍රගුණ කරන්න ඕන. මොකද අද උදේ පිපෙන මල් හවසට පර වෙනවා. හැබැයි හෙට ඊට වඩා ලස්සනට මල් පිපෙනවා. ඒකින්ද මම කියන්නේ ජීවිතේට එන අභියෝගවලට නම් පරාද වෙන්න එපා. ඉවසීමෙන් බුද්ධිමත්ව ඒවට මුහුණ දෙන්න ඕන. මොකද අපි ඉපදෙන්නේ තනියම නම් මැරෙන්නේ තනියම නම් අභියෝගවලටත් මුහුණ දෙන්න වෙන්නේ අපිටමයි තනියෙන්. තනියම තමයි.